Hi, welcome to Groovy Cakes. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන විශේෂ කේක් එකක්. විශේෂත්වය තමයි මගේ අක්කගේ බබාගේ බර්ත්ඩේ කේක් එක තමයි මේ හැදෙන්නේ. ඉතින් පුංචිලා කොහොමත් එයාලගේ බබාලට හරි ආදරෙයිනේ. මමත් ඒ වගේ පුංචි කෙනෙක්. ඉතින් මම එයාට හදපු ආදරණීය කේක් එක තමයි මේ හැදෙන්නේ. අනිත් විශේෂත්වය තමයි මේ කේක් එක එයාට මේ පාර ඕන කිව්වේ හැලෝවින් තීම් එකට. ඉතින් එයාට තේරෙන කාලේ ඉඳලම එයා තීම් එකක් කියනවා. ඉතින් මේ තීම් එකට ගැලපෙන ඩිසයින් එක හොයාගෙන එයාගෙත් කැමැත්ත අතුව තමයි අපි දෙන්න තීරණය කරන්නේ මොකක්ද හදන කේක් එක කියලා. ඉතින් හැලෝවින් කේක් එකක් සාමාන්‍යයෙන් ටිකක් තද පාටයි. හැබැයි ඒකේ පර්පල් කලර් එකක් තියෙන නිසා අපි දෙන්න කතා කරලා තීරණය කරගත්තා ලා දම් පාටින් ඒක හදන්න. මොකද එයා පොඩි බබෙක් හින්දා කලරින් කියන දේ පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න තමයි මට ඕනුනේ. හරි ඊළඟට කේක් එක ගැන කිව්වොත් මේක කිලෝ එකක බටර් කේක් එකක්. මම බටර් අයිසිං එකකින් මේක කවර් කරලා ෆොන්ඩන්ට් ටොපර්ස් වලින් තමයි කේක් එක ඩෙකොරේට් කරේ. ෆොන්ඩන්ට් ටොපර්ස් වලට අමතරව මම මෙතන print outs දෙකක් පාවිච්චි කරනවා මේක ඩිසයින් කරන්න. එහෙනම් බලන්නකෝ කේක් එකේ ඉතුරු ටික කොහොමද ඩෙකොරේට් වෙන්නේ කියලා. ඒ අතරතුරේ මේකත් විශේෂයෙන්ම මට ඔයාලට මතක් කරන්න ඕනි මම මේ බර්ත්ඩේ කේක්ස් ඩිලිවර් කරන්නේ තංගල්ල බෙලියත්තේ අවට විතරයි. අයිලන්ඩ් වයිඩ් ඩිලිවර් කරන්නේ නැහැ. හරි එහෙනම් ෆයිනල් ලුක් එකක් තිබුණේ කොහොමද කියලා බලාගෙන යන්න. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ආයිත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.